කියන්නේ බොරුද? බොරු නම් උත්තර දෙන්න. කඳුළු ගෑස් කාපු ඔබ ඇඳුනා. ඔබ රැවටුණා. ඒ වගේම මේගොල්ලෝ කිව්වා ගෑනු අපි එක මිටට මේ ආණ්ඩුව කාන්තාවන් වෙනුවෙන් පෙනී හිටිනවා කියලා. ඔබට මතකද අහිංසක ගෑනු දරුවෙක්ට අතවර වෙච්ච වෙලාවේ මේ රටේ කාන්තා කටයුතු ඇමතිතුමිය කිව්වා ඒ අම්මලා තාම මංගාවට ආවේ නෑ කියලා. අනේ අපි නම් හිතුවේ ඔබතුමියයි අගමැතිතුමියයි ඒ අම්මලා තාත්තලාගේ දෙපතුල ගාවට ගිහිල්ලා ඒ මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කරයි කියලා. ඊළඟ බොරුව තරුණයාගේ ආවේග ඇවිස්සුවේ එයාලා ප්‍රභූ අපි නිර්ප්‍රභූ කියලා. එහෙම කියපු අය අපි නම් කාගෙන් හරි ඉල්ලගෙන කන්නේ කියපු අය. අපි නම් කවුරු හරි දෙන කෙහෙල් කනක් කන්නේ කියපු අය. ඔබ තමුන්නාන්සේලාගේ කෙහෙල් කනත් දැහැගත්තු පල්හොරු. අද එයාලගේ වත්කම් බැරකම් එළියට එනවා ක්‍රිප්ටෝ වලින්. ඔබ රැවටුණා, ඔබ ඇඳුනා. ඊටමත් තුච්ච විදිහට ඔබ රැවටුණා. ඒ වගේම මතක් කරන්න ඕනේ උපාධිධාරීන්ගේ ප්‍රශ්නය. අර තඹුත්තේගම රම්බණ්ඩගේ කොල්ලා, අර ඔබ තමුන්නාන්සේලාගේ පන්තියේ එක්කෙනා, ඔබ තමුන්නාන්සේලා පත් කරගත්තු ජනාධිපතිවරයා, අන්න එයා කියනවා උපාධිධාරීන්ට රස්සා ඕන්නම් විභාග ලියපල්ලා කියලා. හරි සතුටුයි. මෙහෙම කියන්නේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියෙන් දේශපාලනයට අත්පොත් තබපු රටේ ජනාධිපතිවරයා. මේගොල්ලෝ මෙහෙමයි අධ්‍යාපනයට සැලකුවේ, මේගොල්ලෝ මෙහෙමයි කාන්තාවන්ට සැලකුවේ. මම මේ ආණ්ඩුවට කියනවා ඕගොල්ලෝ පැලවත්තෙන් සල්ලි දීලා සල්ලි වලට කුණුහරුප කියන ඩෝබි බලකායට අපි බය වෙන්නේ නැහැ. සල්ලි වලට කුණුහරුප කියන ඩෝබිලට බෑ මේ රටේ විපක්ෂයේ මතදරන, මේ රටේ ජෙපි නොවන කාන්තාවන්ගේ භාෂණයේ අයිතිය නැති කරන්න ජෙපි බලකාය කියන කුණුහරුප වලට බය නැහැ අපි. මේගොල්ලෝ කියනවා ලක්ෂයක් මරලා හරි බලේ ඉන්නවා කියලා. තව එක්කෙනෙක් කියනවා අපි හතුරන්ට සමාව දෙන්නේ නැහැ කියලා. තව එක්කෙනෙක් කියනවා අපි ඔබට මතකයි මහින්ද ජයසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යටත් වෙලා මොකද කිව්වේ? සද්ද වලට අපි බය නැහැ කිව්වා. හැබැයි අද නුගේ ගොඩින් එන සද්දට එයාලට බය වෙන්නම වෙනවා මිත්‍රවරුනි. මේ ඩෝබි බලකායට තව වැඩි කාලයක් හොදන්න හම්බෙන්නේ නැහැ. මේ ඩෝබි බලකායට මෙහෙම මේ වැරදි කර යන ආණ්ඩුව තව කාලයක් හොදන්න වෙන්නේ නැහැ. ලක්ෂයක් මරලා බලයේ ඉන්න මේක 88 89 නෙමෙයි මේ 2025 කියලා අපි මතක් කරනවා. ඒ වගේම අපි මතක් දැන්වත් ඕගොල්ලෝ බලයටපත් වෙලා අවුරුද්දක් ආණ්ඩු කරනේ සැබෑ වගකීම අඳුරගන්න, මේ රටේ බිමේ තියෙන ඇත්ත ප්‍රශ්න අඳුරගන්න. එහෙම වුණොත් ඔයාලට ඔයාලගේ ජාමේ බේර ගන්න පුළුවන් වෙයි. නැත්තම් අපිට කියන්න වෙන්නේ හදට සෝගිනි ඉනට වැරහැලි නැගිටපල්ලා කියලා නෙමෙයි. අපිට කියන්න වෙන්නේ උන් කියූ කප්පරක් බොරු යට පරපුරක් යටපත් කළා කියලා. ඔබට ජය, විපක්ෂයට